හෙලෝ කොහමද යාළුවනේ? අද ඔයාලත් එක්ක මම බලන්න යන්නේ පඬුවස් නුවර රාජධානියයි. ගිය සතියේ අපි ආපහු රාජධානිය බලන්න ගියා කට්ටියට මතක ඇති. බැලුවේ නැති අයට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. මේ වීඩියෝ එක ඉවර වෙලා ඒකත් බලන්න. ඉතින් අපේ MSD Tours channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් තමයි ඊළඟ සතියේ අපි යන සවාරියත් එක්ක ඔයාලට set වෙන්න පුළුවන්. අපි යමු එතකොට. මේ ඉතිහාසයේ කිස්තුපූර්වක වනුවේ රාජ්‍ය විචාල විජය රජුගේ අනුප්‍රාප්තිකයා වූ පණ්ඩුවාසදේව රජු හා සබැදිවන අතර සැමුවෙල් ජයතිලක මහතා විසින් රචිත ලංකාවේ සියලුන්ගේ ඉතිහාසය නම් කෘතියෙහි ලංකාවේ පළමු රජ වූ විජය රජු පිහිට වූ තම්මැන්න නුවර හැරුණුකොට ලංකාවේ හමුවන පැරණිතම නගරය පඬුවස් නුවර බව එම කෘතියේ සඳහන් වේ. විජය රජුගෙන් පසු ඉන්දියාවේ සිට පැමිණි රජෙකු වන පණ්ඩුවාසදේව රජු පඬුවස් නුවර රාජධානිය පිහිටුවාගත් අතර ඔබ බොහෝ විට අසා ඇති දීඝගාමිනී හා උන්මාද චිත්‍රා ප්‍රේම වෘතාන්තයද මෙම රාජධානිය හා සබැඳි වේ. රජමාලිගයට ඇතුළු වූ විට ඔබට දක්නට ලැබෙන මෙවැනි පුවරු තුලින් ඔබට අවශ්‍ය කරුණු දැන කියා ගන්න හැකියාවක් තිබෙනවා. ඉතින් අපිට ඉතිහාසය ගැන තොරතුරු ඕනෑම විටක අන්තර්ජාලය ඔස්සේ අපට දැන ගැනීමට හැකියාවක් තිබෙනවා. එතකොට අපි අද ඇවිල්ලා ඉන්නේ පඬුවස් නුවර රාජධානිය ගැන අපිට දැනෙන බලන්න පුළුවන් කෝණකින් පඬුවස් නුවර රාජධානිය ගැන විමසීමක් කර ගැනීමට. අයිම පළාතේ හෙට්ටිපොළ ප්‍රදේශයට ආවොත් ඉතා සුන්දර වටපිටාවක පිහිටි මේ පඬුවස් නුවර රාජධානිය ඔබට දැක බලා ගන්න පුළුවන්. මේ අපට පෙනෙන්නේ බොහෝ විට රාජමාලිගයේ කණු රඳවා තබා ගැනීම සඳහා ඉදිකරන ලද පාදම් කිහිපෙයි. ඉතින් යමු අපි තව ටිකක් ඉස්සරහට. මෙහි සඳහන් වන්නේ පඬුවස් නුවර නිශ්ශංක මල්ල රජුගේ ගල්ආසන ලිපිය පිළිබඳ විස්තර ඇතුළත් පුවරුවයි. ඔබ සහ පාසල් යන බොහෝ දරුවන් නිශ්ශංක මල්ල රජු ගැන බොහෝ දේවල් දන්නවා ඇති. ඉතින් ඔබ දන්නා දේ තවත් අයෙකුට දැන ගැනීමට හැකිවන ලෙස පහලින් කමෙන්ට් එකක් තියලා යන්නත් අමතක කරන්න එපා. බලන්නේ පඩිපෙල් පවා දීර්ඝ කාලයක් පවතින අන්දමට කළු ගලින් ඉතා සුමට ලෙස නිමවා ඇති අයුරු මේ තියෙන්නේ ගල්ආසන සෙල්ලිපියයි. ඔබට පෙනෙනවා ඇති මේ සෙල්ලිපියේ සැකැස්ම මොන වගේද කියලා. විවිධ අක්ෂර සඳහන් වෙනවා. ශිලාලිපිය හරි මැද මලක් දිස් වෙනවා අපට පේනවා ඇති. එය වටා තමා සියලුම අක්ෂර පවතින්නේ. ඔබට පේනවා ඇති සිංහල අක්ෂර හා සමාන අක්ෂර මෙතන පවතිනවා. බොහෝ විට සිංහල අක්ෂර හා සබැඳි අක්ෂර විය යුතුයි. මේ දිස්වන්නේ සිංහාසනයයි. මා මුලින් පෙන්වූ పూర్වයේ සඳහන් වෙනවා කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුගේ පැමිණීම. නිශ්ශංක මල්ල රජු නවන් මස පුන් පොහෝ දින මේ ආසනයේ හිඳ නැටුම් ගැයුම් වැයුම් නරඹන බව මේ ශිලාලිපියේ සඳහන් වෙනවා. ඉතා විශාල සැකැස්මක් මෙතන පවතිනවා. මේ නටබුන් වී ගියත්
අපට දිස්වෙන්නේ නම් රජෙකුට ඇති තේජවන්ත ස්වභාවයයි. ඒ ඔබට මේ සිංහාසනයේ ඇති විශාලත්වයෙන් මනාව නිරූපණය වෙයි. සෑම තැනම කණු සිටවීමට පාදක වූ පාදම් විශාල සංඛ්‍යාවක් මෙතන තිබෙනවා. පාදම්වල දැව කණු සිට වූ බවට තමයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරන්නේ. වීඩියෝ එක අවසානයේදී මම ඔබට පැහැදිලි කර දෙන්නම්. ඒ ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන ලෙස. ඔබට පෙනෙනවා ඇති විශාල ගඩොල් බිත්ති පෙළක් නටබුන් විය. කල්පවතින ලෙස බිම් පාදම සකස් වී ඇති අයුරු. ගබඩා කාමර සමූහයක් ඔබට පෙනෙනවා ඇති. ගඩොල් එකමත එක සිටිනසේ බිත්ති කපරාදුව පිටත සුදු පැහැතිවද ඇතුළත රතු පැහැතිවද පීරියම් කර ඇත. බිම සුදු පැහැතිය. ගඩොලු මැට්ටෙන් බැඳ ඇති අතර මේ පුරාවිද්‍යාඥයන්ගේ නිගමනයේ. ගඩොලු බිත්ති අතර පවතින මෙවැනි හිඩැස් තුනෙන් පිළිබිඹුවන්නේ ඉහළට එස වූ කණු ආධාරක යොදා ඇති බවයි. නටබුන් උනත් පෙනී යන්නේ නූතන සිමින්තියට සමානම බදාමයක් එකල තිබූ බවයි. මානව අවශ්‍යතා අතර ප්‍රමුඛ අවශ්‍යතාවයක් ඔබට මෙම ස්ථානයේ දැකීමේදී සිහිපත් වේ. ඔබට පෙනෙනවා ඇති මෙම වැසිකිලි පද්ධතියේ සැකැස්මද නූතන වැසිකිලි පද්ධතිවල සැකැස්මට බොහෝසේ සමානයි. ඔබට නිරීක්ෂණය වනවා ඇති එම අපද්‍රව්‍ය බැහැර කරන අන්දම. ඕනෑම රාජධානියක සුන්දරත්වය හා ආකර්ශනීය බව විදහාර දක්වන තව අංගයක් තමා දියාගල් සහ පොකුණු. බැලූ බැල්මට යම් මට්ටමක ගැඹුරක් ඇති පොකුණක් විය යුතුයි. මාලිකාවට අයත් පරිවාර ගොඩනැගිලි කිහිපයක්ම අපට හමු වෙනවා. මේ ඉන් එකක්. ගල්කණු ආධාරයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති බව ඔබට පෙනේ. ගඩොලින් නිමවා ඇත්තේ ඒ වටා යන බිම් කඩයි. සියලුම බදාමයන් මා පෙර කියූ ලෙස තමයි යොදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ගල්කණුවක සමීප දර්ශනය. මෙම ගොඩනැගිල්ල අපට සඳකඩ පහනක හැඩයකින් යුත් පඩිපෙළක් දිස් වෙනවා. අපිට තව ගොඩනැගිලි කිහිපයක් තියෙනවා බලන්න. ඒ හින්දා අපි ආපසු හැරිලා ඒ පැත්තට ගමන් කරමු. තවත් එවැනිම පරිවාර ගොඩනැගිල්ලක්. මේ තමයි මාලිගයේ වටා දිවෙන ආරක්ෂිත බැම්ම. මේද මනා තාක්ෂණයකින් නිමූ බව ඔබට පෙනෙනවා ඇති. මේ දිස්වන්නේ තෙවන පරිවාර ගොඩනැගිල්ල මාලිකාවටම අයත්.
බලන්නේ රාජමාලිගයක තිබිය යුතු අලංකාරවත් උද්‍යානයක ස්වභාවය අදටත් පවතිනවා නටබුන්ව පැවතියත් පඬුවස්නුවර රාජධානිය. ඔබට අප ආයතනය ගැන මතක් කිරීමක් කළොත් MSD Tours යනු විදේශීය සංචාරකීන් සඳහා ගමනාගමන සේවා සපයන ආයතනයකි. ඉතින් දේශීය ඔබටත් අවස්ථාවක් තිබෙනවා ශ්‍රී ලංකාවේ ඔබ කැමති ආකර්ශනීය ඕනෑම ස්ථානයක් නැරඹීම සඳහා රියදුරෙකු ඇතුළත් රථ සේවා ලබා ගැනීමට. අප ආයතනයේ දුරකථන අංකය සඳහන් කරන්නම්. ඉක්මනින්ම අප හා සම්බන්ධ වී ඔබගේ චාරිකාව අදම වෙන් කරවා ගන්න. අපි දැන් යමු 12 වන සියවසට අදාළ ආරාමයක් බැලීමට. ඔබට පෙනෙනවා ඇති එක මත එක සිටිනසේ ගල් පෙළ අසුරා ඇති අන්දම. අතීත ඉංජිනේරු තාක්ෂණය නූතන ඉංජිනේරු තාක්ෂණයට බොහෝ සමානකම් දක්වන බව ඔබට පෙනී යයි. මදක් උස්බැම්මක් සහිතව තමයි මේ ස්තූපය නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට සමීපව ස්තූපය පේනවා. බලන්න එහි සැකැස්ම මොන වගේද කියලා. ඔබට මේ දිස් වෙන්නේ හිටි පිළිමයක දසුනක්. බොහෝ විට අනුරාධපුර යුගයට අයිති හිටි පිළිමයක් විය යුතුයි. මොකද කටකහස්ත මුද්‍රාව පවතින්නේ අනුරාධපුර යුගයට අයත් හිටි පිළිමවලයි. කටකහස්ත මුද්‍රාව යනු බුදුන් වහන්සේගේ විනීත බව පෙන්වන සංකේතයකි. අනෙක් අතින් අබේ මුද්‍රාවත් පවතිනවා. අබේ මුද්‍රාව යනු නිරායුධ බවයි. සරලවම අනෙකුන් නැසීමේ චේතනාවෙන් ආයුධ අතට නොගන්නා බවයි. ප්‍රතිමාව නෙලා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ සිරුරට උන්වහන්සේගේ සිවුර ඇලී සිටින ලෙසයි. මේ තියෙන මෙම ස්ථානයේ මාවට පවතින බෝධිගලයයි. මේ අප පසු කර යන්නේ සිවුර ඇස මළුව සහිත දාගබයි. අපි දැන් ප්‍රවිෂ්ඨ වුණේ පඬුවස්නුවර පුරාවිද්‍යා කෞතුකාගාරයට. පඬුවස්නුවර රාජධානියට අදාළ විවිධ කෞතුක දෑ පුරාවිද්‍යාත්මක වස්තුන් ඔබට මෙතන දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ශිලාමය කරඬු, ධාතු කරඬු, වාමන රූප හිසක් සහ අත් ඇඹරුම් ගලක්ද ශෛලමය ජලපීල්ලක්ද මෙතන අපට දැක බලා ගන්න පුළුවන්. බොහොම අපූර්වට මෙතන ඒ පුරාවස්තුන් සංරක්ෂණය කරලා තිබෙනවා. ධ්‍යාන මුද්‍රාවෙන් නිමව ඇති මෙම ප්‍රතිමාව සමාධි ඉරියව්ව කියාත් බොහෝ විට නම් කරනවා. ඔබ දැක ඇති රාජපුරයේ පිහිටා ඇති සමාධි පිළිමය එහා බොහෝසේ සමානයි. අනුරාධපුර යුගයටම අයත් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට භාවිතා කරපු කලිඟු සහ ඒ අදාළ කොටස් මෙතන දැක බලා ගන්න පුළුවන්. පඬුවස්නුවර රාජධානිය බලන්න එන ඔබ පඬුවස්නුවර රාජධානිය නරඹා අවසානයේ මේ පුරාවිද්‍යා කෞතුකාගාරයට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. තවත් බුද්ධ ප්‍රතිමාවක් සහ විවිධ කොත් කැරලි මේ බුද්ධ ප්‍රතිමාවන් වහන්සේගේ ප්‍රතිමාව කමන්ද ස්වරූපයෙන් තමයි දැනට පවතින්නේ. කමන්ද යනු පාලි හා සංස්කෘත භාෂාවෙන් හිස නොමැති වීමයි. හිස් අත්පා බිඳී ශරීරයේ ප්‍රධාන කොටස ඉතිරි වී ඇතනම් එම පිළිමේ කවන්ද පිළිමයක් ලෙස හඳුන්වනවා. මුරගලක් සහ ගල්පඩියක කොටසක්
මේ ඔබ දකින්නේ යන්ත්‍රගලක්. අතීතයේ බොහෝ දානපතීන් හෝ රජවරු ඔවුන්ගේ වටිනා පරිත්‍යාගයන් දාගැබ් තුළ තැන්පත් කිරීම සඳහා යන්ත්‍රගලෙහි විවිධ කුහර තුළ සඟවා එය තව ගලකින් වසා දාගැබ් තුළ තැන්පත් කරලා තියෙනවා. පඬුවස් නුවර රාජධානී කැණීම් කිරීමේදී පිගන් කැබලි සහ තවත් හමු කොටස් කිහිපයක් ඔබට පෙනෙනවා ඇති එකල වහල සෙවිලි කිරීමට භාවිතා කරන ලද උළු කිහිපයක්. විවිධ හංස රූප සහ ඇත් රූපත් හමු වෙලා තිබෙනවා. ඔබට මා වීඩියෝ එක මැදදී කීවා දෙයක් පෙන්වන්නම් කියා. එය තමයි පඬුවස් නුවර රාජධානියේ පාදම්වල සිට වූ කණු ලී කණු වීමට පුරාවිද්‍යාඥයෝ නිගමනය කරන සාක්ෂි. පුරාවිද්‍යා කැණීම්වලදී ලැබුණු යකඩ භාණ්ඩවල ලී කණු සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා ඇණ කිහිපයක් හමු වෙලා තිබීම ප්‍රබල සාක්ෂියක්. අද පඬුවස් නුවර රාජධානිය තමයි කාලය ගත කළේ. මෙම රාජධානිය සම්බන්ධයෙන් මෙම කරුණු වලට අමතරව ඔබ දන්නා කරුණු පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකකින් ඔබ වටිනා දෙයක් ලබා ගත්තා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය හා ගවේෂණාත්මක ස්ථාන සොයා යන MSD Tours channel එක subscribe කරන්න. ඉතින් තවත් මෙවැනි ස්ථානයකින් හමු වුණ බලාපොරොත්තු අදට සමුගන්නවා. ජය වේවා.